ශුද්ධාත්මයන් වහන්සේගේ ආගමනයත් අපි හෙට සුවපත් සිහිපත් කරන්නට ශුද්ධාත්ම මණ්ඩලයේ ඉරිදා සිහිපත් කරන්නේ යේසුස් ස්වර්ගාරෝහණය වෙලා කියනවා මම ඔබ තනි කරන්නේ නැහැ. ඔබට සැනසෙලි දායකයන්න් වහන්සේ වෙත වෙනවා කියලා. අනේ පොරොන්දු පිටයි යේසුස් ස්වර්ගයට ගමන් කරන්නේ. අපේමන්ත සහෝදර සහෝදරී අපි තරම් වාසනාවන්ත තවත් ජනතාවක් නැහැ කොහේවත්. මනුෂ්‍යයන් වාසනාවන්ත නැහැ දෙවියන් ඉදිරියේ වෙන කිසිම කෙනෙක්. ඒ ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඔබට මට සුවපත් කරන්නට බලවත් කරන්නට දෙවියන් වහන්සේගේ වචනය අපට පහදා දෙන්නට අප තුළට වැඩ කරන්නේ. අනේ බලය ශක්තිය තුලින් ස්වාමීන් වහන්සේට කියනවා අපි ශුද්ධාත්මයන්ණි වඩින්න අප හැමගේ සිත් සුවපත් කරන්න. අප හැමට අවශ්‍ය කරන වාසකේ දීවනා සියල්ල ලබා දෙන්න කියලා ඉල්ලමු. අපි හැම කෙනෙක්ම මේ ශුද්ධාත්ම ගීයට එකමුතු වෙලා ගායනා කරමු. මේ ශුද්ධාත්ම ගීයෙන් ඉල්ලමු ශුද්ධාත්ම වරම් ශුද්ධාත්ම බලය අප මත වඩින්න කියලා. ගිනිදිව් ආකාරයෙන් ඉදා ගෝලයන්ගේ හිස මත ආවේ මහා බලවන්ත ලෙස වුන් දේශනා කළේ ලෙඩුන් සුවපත් කළේ ඒ බලය අතුවයි. මේ ස්වාමීන්වහන්සේගේ බලය තමයි අදවලට මට ලැබෙන්නට යන්නේ. ඒ නිසා සුදු ආත්මයන්ගේ වඩින්න කියලා ඉල්ලමු අපි ගායනා කරමු. Swami
සුදු ආත්මයෙන් වහන්ස වහන්සේගේ බලය නැගෙන වඩින්න වහන්සේගේ බලයෙන් ඔබ සන්නද්ධ කරන්න සුදු ආත්මයන්නි අපි හැම කෙනෙක් තුළටම වහන්සේගේම ඒ අඳුර නැති කරන බලය අඳුර නැති කරන ආලෝකයෙන් වඩින්න සුදු ආත්මයන්නි අපි හැම කෙනෙක් තුළටම වඩින්න සුදු ආත්මයන්නි දෙවියන් වහන්සේගේ ප්‍රේමයට උන්වහන්සේගේ දේවත්වයේ තුල මේ මනුෂ්‍යත්වයට ආදරය කරන්නට උන්වහන්සේ තෝරගත්ත දුබල මනුෂ්‍යයා පොළොන්නු කඩ කරන දෙවියන් මෙපයි කියන ගුණමකු සත්තා මේ සතාට දෙවියන් වහන්සේගේ සමානකම දෙන්න උන්වහන්සේ කල් තියාම තීරණය කළා. ඒ ආදරේ ප්‍රේමයයි. මේ ආදරේ ප්‍රේමය නිසාම තමයි මම ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන්නේ නැත්නම් මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරී ඔබත් මමත් අද මෙතන මෙහෙම ඉන්න කොහෙත්ම බෑ. දෙවියන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ කරුණාව ඔබට මට තියෙනවා. අපි කොච්චර වැරදි කරන අයද? අපි කොච්චර පාපිෂ්ඨ අයද? නමුත් ස්වාමීන් වහන්සේ අපව අත්හරින්නේ නැත්තේ ඇයි? අපව අමතක කරන්නේ නැත්තේ ඇයි? දිවසාවලින් කියනවා ජර්මස් දෙස්පරාතුමා කියනවා ඔබ මවසේ පිළිසෙලකට පෙරයි මම ඔබ පත් කරගත්තේ තෝරගත්තේ නම් කලේ මම ඔබේ නම කියලා මට ගහනවා මම ප්‍රේමන්ත සහෝදර සහෝදරි මෙවැනි විශ්වාසයක් මෙවැනි අපේ ජීවිතේ ආදරයක් කාට දෙන්න පුළුවන්ද දෙවියන් වහන්සේට මිස ජේසුට මිස මෙහි පිට කිසිම බලයකට බලවේගයකට අපව ශක්තිමත් කරන්න බෑ. සදාකාලික ආදරය තුළ සදාකාලික ආත්මය සම්පූර්ණ කරන්නට ඒ බලවත් තැන් වහන්සේ ඔබට මට මෙච්චර ආදරය කරන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. අපේ කිසිදු වටිනාකමක් නිසා නෙමෙයි. අපට ආදරය කරන නිසාමයි. අපි වැඩි වැඩියෙන් දුබල වෙද්දී අපි වැඩි වැඩියෙන් ඇද වැටෙද්දී දෙවියන් වහන්සේ වැඩි වැඩියෙන් අපව බදා ගන්නවා. මෙන්න මේක තමයි අපට විශ්වාස කරන්න බැරි ආදරය. සුදු බයිබලය ආදරේ ප්‍රේම පුරාණ කතාවක් මේක. ප්‍රේමේ කතාවක් මේක. මේ ප්‍රේම කතා වස්තුව දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ ආදරය විස්තර කරනවා හැම පොතකම. ප්‍රේමය කියන වචනය ඔබ හොයලා බැලුවොත් දසදහස් වතාවකට වැඩි තියෙනවා මේ බයිබලයේ තුල. ඒකෙන් දෙවියන් වහන්සේ ප්‍රේමය වන හින්දායි දේව අනුභවයෙන් ලියුණු නිසායි නාසගේ බලය ඔබට මට ලැබෙන නිසා අපි උන්වහන්සේට ස්තුති කියන්නට ඕන ප්‍රශංසා කරන්නට ඕන. ඒ ප්‍රශංසාව දවසකට දෙකකට නෙවෙයි මුළු ජීවිත කාලය තුළම ඔබට කියන්න පුළුවන් ඔබ ගිය සතියේ නැත්නම් ගිය සෝමෙහිදී අපි දෙවියන් වහන්සේට ස්තුති කළා අපේ ජීවිතේ ගොඩක් දේවල් වලට කියලා. මම ප්‍රේමවත් සහෝදර සහෝදරියනි අපේ ජීවිතේ හිතා ගන්න බැරි තැනක නවතින තැන ආවොත් එදාට ඔබ කියාවිද මම දන්නේ නැතුවයි මගේ ජීවිතේ නැවතුනේ කියලා. අපි දන්නේ නැහැ අපේ ජීවිතේ හෙට දවසක අවිනිශ්චිත වූ ජීවිත තත්වයේ ගැන දෙවියන් වහන්සේ හොඳින් දන්නාසේක. බලවත් වූ ස්වාමීන් වහන්සේ අපගේ ජීවිතේ හොඳින් දන්නාසේක. දෙවියන් වහන්සේ සියල්ල දන්නා නිසා දෙවියන් වහන්සේ සියල්ල කරේ කියලා. බලවත් විශ්වාසයෙන් උන්වහන්සේට කියමු අපි ජේසුනි සමිදුනි ඔබසේ මට දුන්න බොහෝ දේවල් වලට මම ස්තුති කියනවා. ඔබසේ ප්‍රශංසා කරනවා. ඔබසේ මගේ ජීවිතය ආරක්ෂා කළාට ඒ නිසා අපි දැන් ඒ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු. බලවත් තෙරණ වහන්සේට අපි ස්තුති කියමු. අපි ගායනා කරමු. වේ ප්‍රශංසාවේ කියලා අපි හැම කෙනෙක්ම ගායනා කරමු. බලවත් ස්වාමීන් වහන්සේට කියමු. ඒ ප්‍රශංසාව අපගේ මුවින් අපගේ දැසින් අපේ හදවතින් උන්වහන්සේට කියමු අපි උන්වහන්සේ ප්‍රශංසා කරනවා. අපි ගායනා කරමු. වේ ප්‍රශංසාවේ
කියා මිනිස්සු කියද්දී සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූසේක. ඔහු කතා කොට සමහරෙක් ස්නාවක ජෝන් කියාද, සමහරෙක් එලියා කියාද, අන් සමහරෙක් ජෙරමියානෝ දිවස්වරගෙන් කෙනෙක් කියාද කීදී කීද. එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නේ උදයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. සීමොන් පේතුරු උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුවරයා නොය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීය. යේසුස් වහන්සේ උත්තර දෙමින් ජෝනාගේ පුත් සීමොන් ඔබ ඉතා භාග්‍යවන්තය. මන්ද ස්වර්ගයේ වැඩවෙසෙන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මගකින් මේ ඔබට එළිදරව් නොකරන ලද්දේය. මම ඔබට කියන්නේ ඔබ පේතුරුය. මේ පර්වතයේ පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලයේ දොරටුවල වද ඒ පරාජය නොකර හැකිය. ස්වර්ග රාජ්‍යයේ යතුරු මම ඔබට දෙන්නෙමි. ඔබ පොළොවේදී යමක් පදින්නේද ඒ ස්වර්ගයේදී වදුන ලබන්නේය. ඔබ පොළොවේදී යමක් මුදන්නේද ඒ ස්වර්ගයේදී මුදනු ලබන්නේය වදාළසේක. තවද තමන් ක්‍රිස්තුස් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට අන්නදුන්සේක. ගැලවීම දායක සුභාරංචිය එසේය.